ආයුබෝවන් සියලු දෙනාටම අද අපි ලෑස්ති වෙන්නේ ටේලරින් මැහුම් ක්‍රමයේ අත්‍යවශ්‍ය විෂය කොටසක් වන ටේප් පටිය සහ අඟල් බෙදීම කියන පාඩම ඉගෙන ගන්න. ටේලරින් ක්‍රමයේදී අපි මිමි අරගෙන ඒ මිමි ටික ගණිත ක්‍රමයක් අනුසාරයෙන් තමයි රූප සටහන අඳින්නේ. එතකොට ඒ ගණන් ටික හදන්න අපිට අත්‍යවශ්‍යයි අඟල් බෙදීම පිළිබඳ අවබෝධය. අපි එහෙනම් බලමු කොහොමද ඒ ටික කරන්න කියලා. මම මුලින්ම පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලම ටේප් එක සම්බන්ධව. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මිමි ගන්න ටේප් එකක්. මේ ටේප් එකේ මේ තහඩු දාරේ කෙලවර. ඒ වගේම මේ ටේප් එකේ අනිත් කෙලවරෙත් තහඩු දාරයක් තියෙනවා. මේ කෙලවර. එතකොට මේ ටේප් එකේ දෙපැත්තේ තියෙන්නේ පරිමාණ දෙකක්. මේ බලන්නකෝ. මේ පැත්තේ ලොකුවට අංකණය වෙලා තියෙනවා. මේ විශාලව ලොකුවට අංකණය වෙලා තියෙනවා. දුරින් දුරට අංකණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ අඟල් පැත්ත. ඒ වගේම අනිත් පැත්තේ ටේප් එකේ අනිත් පැත්තේ තියෙන්නේ සෙන්ටිමීටර් පරිමාණය. එතකොට මේක බලන්න මේක ළඟින් ළඟට අංකණය වෙලා තියෙනවා. කුඩාවට අංකණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ සෙන්ටිමීටර්. එහෙනම් දැන් අපි බලමු අපිට ගොඩාක් වෙලාවට ටේලරින් මැහුම් ක්‍රමේදී අපිට උවමනා වෙන්නේ අඟල්. ඒ නිසා අපි වැඩිදුර ඉගෙන ගන්න ඕනේ අඟල් සම්බන්ධව. හරි. එහෙනම් මම දැන් මුලින් කිව්වනේ විශාලව අංකණය වෙලා තියෙන්නේ දුරින් දුරට අංකණය වෙලා තියෙන්නේ අඟල් පැත්ත කියලා. අපි ඒ නිසා මුලින්ම අඟල් පරිමාණය පිළිබඳ පුංචි විස්තරයක් තව ඉගෙන ගමු. හරි. එහෙනම් මේ බලන්නකෝ. ටේප් එකේ මෙතන මේ අඟල් 1, අඟල් 2, අඟල් 3 ඔහොම තියෙනවා 60ට යනකල් තියෙනවා. මේ බලන්න 60ට යනකල් තියෙනවා. මේ එක අඟලක්. මේ එක අඟලක් පුංචි කොටස් වලට බෙදලා තියෙනවා. මේ බලන්නකෝ. මේ ඔන්න කොටස් කීයද කියලා අපි බලමු. 1 2 3 4 5 6 7 8. ඒ කියන්නේ මේ ටේප් එකේ හැම අඟලක්ම පුංචි කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ පුංචි එක කොටසකට අපි කියනවා පොයින්ට් එකක් කියලා. පොයින්ට් එකක් කියලා කියනවා. එහෙනම් මේ බලන්නකෝ. අපේ ටේප් එකේ මෙන්න මෙතන බිඳුව කියලා හිතන්න. මේ 1 2 3 4 5 6 7 8 අන්න එක. ඊළඟට ආපහු 8ක් ගිහිල්ලා තමයි ඒ වගේම මේ බලන්නකෝ 1 2 3 4 5 6 7 8 ඔන්න 2. ඔය විදිහට තමයි 60ට යනකල් යන්නේ. මේ ටේප් එකේ මේ කොටස් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මේ ටේප් එකේ මේ එක අඟලක් පුංචි කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ පුංචි එක කොටසකට අපි කියනවා පොයින්ට් එකක් කියලා. පොයින්ට් එකක් කියලා කියනවා. එහෙනම් මේ බලන්නකො. අපි හිතමු මේ පැත්ත අඟල්. මේ පැත්ත පොයින්ට් කියලා හිතන්නකෝ. එක අඟලක් කියන්නේ. එක අඟලක් කියන්නේ මේ එක අඟලක් කියන්නේ මේ එක අඟලක්. එතකොට පොයින්ට් 8ක් තියෙනවා. මේ පොයින්ට් නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අඟලකට පොයින්ට් 8ක් නම් එතකොට අඟල් භාගයට පොයින්ට් කීයද? අඟල් භාගයට පොයින්ට් කීයද? භාගයක් කියන්නේ මෙතන නෙමෙයි. අඟල් භාගයක්. භාගයට තියෙනවා පොයින්ට් 1යි 2යි 3යි 4යි. 4ක් තියෙනවා. එතකොට කාලකට කීයද කියලා බලන්න. කාලකට. මේ භාගේ නම් භාගෙමුත් භාගයක්නේ කාල කියන්නේ. එතකොට මෙතෙන්ට. එතකොට පොයින්ට් දෙකක් තමයි කාලක් කියලා කියන්නේ. පොයින්ට් දෙකක්. එතකොට 3 කාලක් කියලා කියන්නේ කොහොමද? 3 කාලක් කියන්නේ අඟල් 3 කාලක් කියන්නේ පොයින්ට් කීයද? මේ කාල
මේ භාගය මේ 3 කාල. මෙතෙන්ට තමයි 3 කාල. එතකොට පොයින්ට් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 3 කාලකට තියෙනවා පොයින්ට් 6ක්. අපි ඔන්න ඔය දේ හොඳට පැහැදිලිවම දැනගන්න ඕනේ. එතකොට මේ බලන්නකො අපි දැන් 10:00 කිව්වොත් එහෙම අපි ගොඩාක් වෙලාවට හිතනවානේ 10.5 කියලා. අඟල් වලදී එහෙම වෙන්නේ නැහැ. මම තව පොඩ්ඩකින් කියන්නම් ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. එහෙනම් 10:00 කියලා කියන්නේ 10යි පොයින්ට් කීයටද කියලා අපි බලමු. මේ බලන්නකො මේ ටේප් එකේ මේ තියෙන්නේ අඟල් 10. මේ තියෙන්නේ 10:00නේ. මේ 10 මේ 10:00. එතකොට මේ 10යි පොයින්ට් 1යි 2යි 3යි 4යි. එහෙනම් 10යි පොයින්ට් 4ට තමයි 10:00 කියලා කියන්නේ. 10:00 කියලා කියන්නේ 10යි පොයින්ට් 4ට. 10:00 කියන්නේ 10යි පොයින්ට් 5 නෙමෙයි. ඒක වැරදි. 10යි පොයින්ට් 5 කියන්නේ 10:00ට වඩා පොඩ්ඩක් වැඩි. මේ බලන්නකො. මේ 10:00. එතකොට 10යි පොයින්ට් 4. 10යි පොයින්ට් 5 කියන්නේ 10:00ට වඩා පොඩ්ඩක් වැඩි. එක පොයින්ට් එකක් වැඩි. එහෙනම් අපි පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් දශම සංඛ්‍යා කියනකොට අපි කියනවනේ නේද? කීයද 13යි කාල 13යි කාල නේ 13:00. ඔහොම කියනකොට අපි කියන්නේ මේ අඟල් වලදී නම් අපි කියන්න ඕනේ 13.2 කියලා. මෙතන 13:00ට කියන්න ඕනේ 13.4 කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න භාගයක් කියන්නේ 0.4ක්, කාලක් කියන්නේ 0.2ක්, 3 කාලක් කියන්නේ 0.6ක්. ඔන්න ඔය ටික හොඳට මතක තියෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු. ඔය විස්තර ටික දැනගෙන අපි බලමු දැන් අපිට අඟල් බෙදන්න වෙනවනේ. එහෙනම් අඟල් බෙදීම කියන කොටසත් අපි ඉගෙන ගමු. මේ බලන්න. අපි සාමාන්‍යයෙන් දන්නවා 34ට බෙදුවම 7:00යි. 34ට බෙදුවම 7:00. එතකොට මේක එන්න ඕනේ 7.4 කියලානේ කියන්නේ උත්තරේ එන්න ඕනේ. ඇයි 7:00 කියන්නේ 7.4. 7.5 නෙමෙයි. 7.4. අපි බලමු චූටි කාලේ බෙදීම ඉගෙනගෙන තියෙන ක්‍රමයට 34න් බෙදුවම 7.4 එනවද කියලා බලමු. මේ බලන්නකෝ. ඔන්න දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදන්න. 30 අපි බෙදුවා 4න්. 30ට 4 වරක් 7යි. 7 වරක් 4 28යි. ඉතිරි වෙනවා 2ක්. මේ ඉතිරි 2 ඉස්සරහට අපි පුරුදු විදිහටම බිංදුවක් දාගන්නවා. එතකොට 20ට 4 ඒවා 5යි. 5 වරක් 4 20යි. 20න් 20ක් ගියාම බිංදුවයි. එහෙනම් මේ බලන්නකෝ. 34න් බෙදුවහම එන්නේ 7:00. ඒ කියන්නේ එන්න ඕනේ 7.4. ඒ වුණාට ඇවිත් තියෙන්නේ 7.5. එහෙනම් මේ අඟල් බෙදීම අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය පුරුදු ක්‍රමයට බෙදුවහම නිවැරදි පොයින්ට් සංඛ්‍යාවෙන් උත්තරේ එන්නේ නැති නිසා. එහෙනම් අපි මේක පොයින්ට් 4 උත්තරේ එන විදිහට බෙදලා බලමු. ඔන්න බලන්නකෝ. 30 බෙදනවා 4න්. 30ට 4 වරක් 7යි. 7 වරක් 4 28යි. 30න් 28ක් ගියාම ඉතිරි 2ක්. මේ ඉතිරි 2 මොනවාද? අඟල්. මේ ඉතිරි 2 අඟල්. ඒ අඟල් 2 අපි පොයින්ට් කරන්න ඕන. ඒ කියන්නේ එක අඟලකට පොයින්ට් 8ක් තියෙනවා නම් අඟල් 2ට පොයින්ට් කීයද කියලා බලන්න අපි 8ෙන් ගුණ කරන්න ඕනේ. දැන් චූටි කාලේ නම් මෙතන මේ දීර්ඝ බෙදීමේදී මේ ඉතිරි 2 ඉස්සරහට බිංදුව දැම්මේ දශම කරන්නනේ. එහෙම කළා හරියන්නේ නැහැ. හේතුව මේ එක අඟලක් බෙදලා තියෙන්නේ පුංචි කොටස් 8කට නිසා. ඔන්න ඒ වැඩේ හරි 10ට බෙදලා තිබ්බනා. හරි. එහෙනම් මේ බලන්න. 34න් බෙදුවා 7යි. 7 වරක් 4 28යි. ඉතිරි අඟල් 2ක්. මේක පොයින්ට් කරන්න 8ෙන් ගුණ කරන්න ඕනේ. 2 වරක් 8 16යි. 16ට 4 ඒවා 4යි. 4 වරක් 4 16යි. 16න් 16ක් ගියාම බිංදුවයි. ඕන්න හරියටම උත්තරය ආව කීයද? 7.4. එහෙනම් මේ ක්‍රමයට අඟල් බෙදීම කළා හරියන්නේ නැහැ.
මැහුම් වලදී අඟල් බෙදන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට. හරි. අපි බලමු ඒ වගේ තවත් ගණන් කීපයක් හදලා. දැන් අපි බලමු අපිට ගොඩාක් වෙලාවෙදී මැහුම් වලදී බෙදන්න වෙන්නේ 2න් 4න් 6න් 8න් 12න් 16න් ඔන්න ඔය සංඛ්‍යාවලින් බෙදන්න සිද්ධ වෙනවා. එතකොට වැඩිපුරම අපිට බෙදන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ 2මුයි 4මුයි. 3ෙන් බෙදන්න වෙන අවස්ථාවක් තියෙනවා. ෆ්ලෙයර්ඩ් ස්කර්ට් එකේ එහෙම 3ෙන් බෙදන්න වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට වැඩිපුරම 2න් 4ෙන් බෙදන්න නම් හරි ලේසි. ටේප් එක නමලා ගන්න පුළුවන් මොනවා හරි සංඛ්‍යාවක් 2ෙන් බෙදන්න කිව්වොත් 2ට නමලා ගන්න. 4ෙන් බෙදන්න කිව්වොත් 4ට නමලා ගන්නවා. ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ 6ට 8ට 12ට 16ට එහෙම අමාරුයිනේ. ඒ නිසා මේ ක්‍රමයටම අපි බෙදීම පොඩ්ඩක් හුරු වෙමු. ඔන්න මම ගන්නවා 26යි කාගේ හරි ඉනවට. ඒක බෙදන්න සිද්ධ වෙනවා. කීයෙන්ද මම මේ 26 බෙදලා පෙන්නන්නම්කෝ සංඛ්‍යා කීපයකින්. හරි 26 2කින් බෙදනවා. හරි ලේසි. මේ බලන්නකො 13යි. 13 ඒවා දෙකක් කීයද 26යි. ෂෝක් එකට බෙදෙනවා. එහෙනම් එහෙම අවස්ථාවක අර වගේ 8න් ගුණ කර කර ගණන් හදන්න වෙන්නේ නැහැ. මේ බලන්නකො දැන් අපි 26 බෙදමු 3න්. 3 වරක් කීයද 8යි. 8 වරක් 3 24යි. ඉතිරි අඟල් දෙකක්. මේ ඉතිරි අඟල් දෙක පොයින්ට් කරන්න 8ෙන් ගුණ කරන්න ඕනේ. 8 වරක් 2 16යි. 16ට තියෙනවා 3 වරක් 5ක්. 5 වරක් 3 15යි. ඉතිරි එක පොයින්ට් එකක්. එහෙනම් 26 3ෙන් බෙදුවහම උත්තරේ එන්නේ 8.5. ඔය වගේ තවත් බෙදමු අපි. කීයද? 27 බෙදමු කීයෙන්ද 6න්. 6 6 වරක් කීයද 6 වරක් 4යි 6 වරක් 4 24යි ඉතිරි 3ක් මේ ඉතිරි 3 අඟල් ඒක පොයින්ට් කරන්න නම් 8ෙන් ගුණ කරන්න ඕන 8 වරක් 3 24යි 24ට 6 වරක් 4යි 4 වරක් 6 24යි 24න් 24ක් බිඳුව ඒ කියන්නේ කීයද 27 6ෙන් බෙදුවහම එනවා 4.4ක් හරි ඊළඟට ඔන්න අපි බලමු 32 බෙදන්න සිද්ධ වෙනවා 6න් 32 අපි 6ෙන් බෙදමු 6 වරක් 5යි 6 වරක් 5 30යි ඉතිරි දෙකක් ඔන්න 8ෙන් ගුණ කරා 8 වරක් 2 16යි 16ට 6 වරක් කීයද 2යි 2 වරක් 6 12යි ඉතිරි පොයින්ට් 4ක් උත්තරේ 5.2 ඒ කියන්නේ 5යි කාල. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මෙන්න මේ ඉතුරු පොයින්ට් 4 මේ ඉතුරු පොයින්ට් 4 ගණන් ගන්න නැද්ද? සලකන්නේ නැද්ද කියලා හිතන්න පුළුවන්. අපි මේ පොයින්ට් 4 නෙවෙයි නොසලකා හරින්නේ 4 6න් බෙදලා එන ගාන. අපිට මැහුම් වලදී මේ ආසන්න එක පොයින්ට් එකකට උත්තරේ ගත්තාම හොඳටම ඇති. ආසන්න එක පොයින්ට් එකකට උත්තරේ ගත්තාම මැහුම් වලදී හොඳටම ඇති. හරි. එහෙනම් අපි තව ගණන් දෙක තුනක් හදමු. කීයද? 36. බෙදන්න සිද්ධ වෙනවා 8ෙන්. 8 වරක් කීයද? 4යි. 4 වරක් 8 32යි. 36න් 32ක් ගියාම ඉතිරි 4ක්. මේ ඉතිරි 4 8ෙන් ගුණ කරලා පොයින්ට් කරන්න ඕනේ. 4 වරක් 8 32යි. 32ට 8 වරක් 4යි 4 වරක් 8 32යි 32න් 32ක් බිඳුවයි. ওই විදිහට අපි මේ බලන්නකෝ 35 බෙදන්න සිද්ධ වෙලා තියෙනවා 16න් කියලා හිතන්න. 35ට 16 ව 2යි. දෙවරක් 16 32යි. ඉතිරි කීයක්ද? 3ක් ඉතිරි. මේ 8ෙන් ගුණ කරමු. 8 වරක් 3 24යි. 24ට 16 කීයක් තියෙන්නේ 1යි 1 වරක් 16 16යි එතකොට 2.1යි උත්තරේ ওই විදිහටම අපි 12න් බෙදමු කීයද 39 බෙදන්න සිද්ධ වෙනවා 12න් 12 වරක් කීයද 3යි 12 වරක් 3 36යි ඉතිරි වෙනවා අඟල් 3ක් ඒ අඟල් 3 8ෙන් ගුණ කරමු 8 වරක් 3 24යි 24ට 12 වරක් කීයද 2යි. දෙවරක් 12 24යි. 24න් 24ක් ගියා බිඳුවයි. උත්තරේ 3.2.
හරි. එහෙනම් දැන් ඔන්න ඔය ක්‍රමයට අපිට පුළුවන් වෙන්න ඕනේ අපි හිතමු ඉන වට මිනුම තියෙනවා. හරිද? ඉන වට මිනුම තියෙනවා. අපි හිතමු කාගේ හරි ඉන වට 30යි. මේක හුරු වෙන ක්‍රමෙයි. හරි 30යි. ඉන වට 30යි නම් මේ 30 බෙදන්න ඕන 2න් 3න් 4න් 6න් 8න් 12න් 16න් ඔය විදිහට බෙදලා මේ අඟල් බෙදීම හුරු වෙන්න ඕනේ. දැන් අපි අද ඉගෙන ගත්තේ මැහුම් වලදී අත්‍යවශ්‍ය විෂය කොටසක් වෙන. ඒ කියන්නේ ඇඳුම් කපන්න මහන්න වැදගත් වෙන ටේප් පටිය සහ අඟල් බෙදීම කියන විෂය කොටස. එතකොට මේක හරි වැදගත්. මොකද කෑලි 4 6 8 12 වගේ ස්කර්ට් මහද්දී හරි මිම්මටම ඇඳුම කපන්න නම් සාමාන්‍ය ගණන් හදන ක්‍රමයයි අඟල් ගණන් හදන ක්‍රමයයි පුංචි වෙනසක් තියෙනවා. අපි ඒ වෙනස දැනගත්තාම තමයි අපිට නිවැරදිවම රෙදි කපන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සම්බන්ධව අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ වගේ ටේප් එක අඟල් බෙදීම කියන කරුණ යටතේ ටේප් එකේ කොයි පැත්තේද අඟල් පරිමාණය තියෙන්නේ? සෙන්ටිමීටර පරිමාණය කොයි පැත්තේද තියෙන්නේ? ඒ පැතිවල ලක්ෂණ මොනවාද? එතකොට ඒ සියලුම විස්තර ඔයගොල්ලන්ට PDF එකක් මගෙන් ලබා දීලා තියෙනවා. එතකොට ඒක print out එකක් අරගෙන මේක අධ්‍යයනය කරපුවාම තවත් ගොඩක් විස්තර දැනගන්න පුළුවනි. මේ තියෙන්නේ ඒ කිව්ව ටේප් එකේ අඟල් සහ පොයින්ට් පරිමාණ අතර තියෙන සම්බන්ධය. ඊළඟට අඟල් බෙදීම උදාහරණ කීපයක් මෙතනදී කරලා තියෙනවා. එතකොට තමන්ගේ ඉනවට, ඒ කියන්නේ මේ ඔබේ ඉනවට මිනුම මැනගන්න. ඔබේ ඉනවට 2න් 3න් 4න් 6න් 8න් 12න් 16න් මෙම ක්‍රමයට බෙදන්න. ඒ කියන්නේ අඟල් බෙදීමේ ක්‍රමයට කරන්න ඕනේ. ඉදිරි සාය මෝස්තර මැසීමේදී ඔබට මේ වැදගත් වෙයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තුවක් තියෙනවා සම්පූර්ණයෙන්ම මැහුම් පිළිබඳ අවශ්‍යතාවයේ තියෙන කැමති සියලු දෙනාටම මැහුම් සම්බන්ධව පාඩම් පෙළක් මේ හරහා අරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ විෂය කොටස් ටික මුලින් හදාarලා තියෙන එක අනිත් දේවල් කරගන්න බොහෝම ලේසි වෙයි. එහෙනම් ආයුබෝවන් නැවත හමු වෙමු.